ලෝකයේ මිල අධිකම සහ වැඩිපුරම විවේචනයට ලක්වුණු සිතුවම මොකක්ද කියලා ඇහුවත කාටත් මතක් වෙන්නේ එකම එක නමයි. ඒ තමයි මොනාලිසා. ලියනාඩෝ ඩාවින්චිගේ මේ අපූරු නිර්මාණය පිටුපස වසර 500ක විසඳන බැරිවුණු අභිරහස ගොඩක් සැගවිලා තියෙනවා කියලා ඔබ දන්නවද? ඇයි අපිට එහෙම hina වෙන්නේ? අද අපි කතා කරමු ඒ ගැන. අපේ දේවල් ක්‍රිස්තු වර්ෂ 1503දී විතර තමයි දා වින්චි මේ සිතුවම අඩින්න පටන් ගත්තේ. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මේ ඉන්නේ ලීසා ගෙරාඩිනි කියන වංශවත් කාන්තාව කියලා. හැබැයි දා වින්චි මේ සිතුවම කිසිම දවසක එය ඇනවුම් කරපු අයට ලබා දුන්නේ නැහැ. ඔහු මියනකම්ම මේ සිතුවම Taman ළඟ තියාගත්තා. ඇයි මේ සිතුවමේ ඔහුට සම්පූර්ණ කරන්න බැරි වුණු යමක් තිබුණද? නැත්නම් ලෝකේන සගවපු රහසක් මෙතන තිබුණද? 1. අභිරහස සිනහව සහ තාක්ෂණය. මොනාලිසාගේ සිනහව ඒක තමයි මේ සිතුවමේ තියෙන ලොකුම අභිරහස. ඒගේ තොල් දිහා බලනකොට එය hina වෙනවා වගේ පෙනෙනවා. හැබැයි ඇස් දිහා බලනකොට එය සිනහව මැකිලා යනවා. මේකට කියන්නේ ස්ෆුමාතෝ තාක්ෂණය කියලා. තවත් දෙයක් තමයි ඔබ කෞතුකාගාරයේ කොතැනක හිටගෙන බැලුවත් මොනාලිසා ඔබ දෙසම බලාගෙන ඉන්නවා වගේ දැනෙනවා. මේක නිකම්ම ඇඩපු චිත්‍රයක් නෙවෙයි, මිනිස් මනවිද්‍යාව සහ දෘෂ්ටිමායවන් ඔප්ටිකල් ඉලියුෂන්ස් එක්ක කරපු සෙල්ලමක්. ඇස්වල සැගවුණු අංක සහ අකුරු. මෑතකදී කල පරීක්ෂණවලදී හෙළිවුණා එයගේ දකුණු ඇස ඇතුලේ LV කියලා අකුරු දෙකක් තියෙනවා කියලා. ඒක ලියොනාර්ඩෝ ඩා වින්චි වෙන්න පුළුවන්. හැබැයි වම ඇස ඇතුලේ තියෙන සංකේත තවමත් හඳුනාගෙන නැහැ. ඒ වගේම පසුබිමේ තියෙන පාලම යට 72 කියන අංකය සටහන් වෙලා තියෙනවා. මේව නිකම්ම සලකුණුද? නැත්නම් දා වින්චි අපිට ඉතිරි කරපු දා වින්චි කෝඩ් එකක්ද? 3. ඇහිබැමි සහ ඇසිපිය නැත්තේ ඇයි වෙයි? මිසිං අයිබ්‍රවුස්. ඔබ හොඳ බැලුවත් පෙනේවි මොනාලිසාට ඇහිබැමි නැහැ. ඒ කාලේ ඉතාලී කාන්තාවන් ඇහිබැමි ඉවත් කිරීම විලාසිතාවක් විදිහට කළා කියලා මැතයක් තියෙනවා. විද්‍යාත්මක පැහැදිලි කිරීම. 2017දී කල අධිවිභේදන ස්කෑන් පරීක්ෂණවලදී හෙළිවුණා ඩා වින්චි ඇහිබැමි ඇඳලා තිබුණත් කාලයත් එක්ක සිතුවම පිරිසිදු කිරීමේදී ඒව මැකී ගොස් ඇති බව. 4. සිතුවම ඇතුලේ සැගවුණු තවත් රූප. විද්‍යාඥයන් මල්ටිස්පෙක්ට්‍රල් ස්කෑනිං තාක්ෂණය පාවිච්චි කරලා හොයගෙන තියෙනවා මොනාලිසා සිතුවම යට තවත් රූප 3ක් විතර සැගවිලා තියෙනවා කියලා. ඩා වින්චි මුලින්ම ඇඳලා තියෙන්නේ වෙනත් ස්වරූපයක කාන්තාවක්. පස්සේ ඒ මත තමයි දැන් අපි දකින රූපය ඇඳලා තියෙන්නේ. ඒ කියන්නේ අපි දකින රූපය ඩා වින්චිගේ අවසාන තීරණය මිසක් මුල්ම සැලසුම නෙවෙයි. 5. සිතුවම ඇඳාත්තේ රෙදි කඩක නෙවෙයි. බොහෝ දෙනෙක් හිතන්නේ මේක සාමාන්‍ය කැන්වස් එකක ඇඳ ඇති එකක් කියලා. නමුත් මේ සිතුවම ඇඳලා තියෙන්නේ පොප්ලර් වුඩ් පැනල්, පොප්ලර් ලී ලෑල්ලක් මතයි. ඒ නිසා තමයි වසර 500ක් ගියත් මේක විනාශ නොවී තියෙන්නේ. හැබැයි දැන් ඒ ලී ලෑල්ලේ පොඩි ඇඳවීමක් සිද්ධ වෙලා තියෙනවා. 6. සිතුවම සොරකම් කිරීම. මොනාලිසා අද මෙච්චර ප්‍රසිද්ධ වෙනත් තවත් හේතුව වුණේ 1911දී සිද්ධ වුණු සොරකම. ඔහු කළේ ඉතාමත් සරල දෙයක්. කෞතුකාගාරයේ අල්මාරියක් ඇතුලේ රැයක් පුරා හැංගිලා හිටපු ඔහු පසුදා උදේ සිතුවම බිත්තියෙන් ගලවාගෙන Taman ඇඳ සිටි ඇඳුම අස්සේ හඟගෙන ඉතාම සාමාන්‍ය විදිහට පිටතට ඇවිදගෙන ගියා. පුදුමයට කරුණ නම් සිතුවම නැති වෙලා පැය 24ක් යනකම් කෞතුකාගාර බලධාරීන් ඒ ගැන දැනගෙන හිටියේ නැති එකයි. ඔවුන් හිතුව පිරිසිදු කරන හෝ ඡායාරූප ගන්න සිතුවම වෙනත් තැනකට ගෙන යන්න ඇති කියලා. අවුරුදු 2ක් තිස්සේ මේ සිතුවම අතුරුදන් වෙලා තිබුණා. ලෝකය පුරාම පුවත්පත්වල මේ ගැන පළ වුණා. අන්තිමේදී හොරා අහු වුණේ සිතුවම විකුණන්න හදනකොටයි. මේ සිද්ධියෙන් පස්සේ තමයි මොනාලිසා ලෝකයේ සෙලෙබ්‍රිටි කෙනෙක් බවට පත් වුණේ. අද වෙනකොට මේ සිතුවම තියෙන්නේ වෙඩි නොවදින වීදුරු කුටියක. ඒ වගේම මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියනකටත් වඩා වැඩි. හැබැයි ඒ හැමදේටම වඩා වටින්නේ අයගේ ඒ අභිරහස් සිනහවයි. ඔබ හිතන්නේ මොකක්ද? මොනාලිසා කියන්නේ හුදෙක් සිතුවමක් විතරක්ද? නැත්නම් ඩා වින්චිගේ රහස් පණිවිඩයක්ද? ඔබ හිතන්න දේ පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ බලන්න පහලින් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න. ඒ වගේම වීඩියෝ එක දාපු ගමන් බලන්න බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.
එතෙක් ඔබට සුබ දවසක්.